නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සිළු දනාතම තෙරුවන් සරණයි. අද ලෝක පිරිසක් මේ Women's Day නිසා කන්තාවන් දින එකට ගොඩක් පිරිසක් එකතු වෙනවා. අද අපි කතා කරන්න මේ එහි පස්සිකෝ කතා කරන්න කන්තාවන්ගේ සමාජයේ භූමිකාව විතරයි නෙවෙයි. අද අපි කතා කරන්න කන්තාවන්ගේ ආධ්‍යාත්මික ශක්තියක් ගැන. බුදුරජාණන් වහන්සේගේ කාලේ ගෝඩාක් නිවන් දකින්න කන්තාවන් හිටියේ. බුදුරජාණන් වහන්සේ ගොඩාක් පැහැදිලිව දේශනා කළා පිරිමින්ට කන්තාවන්ට දෙගොල්ලන්ට නිවන් දකින්න පුළුවන්. අදිෂ්ඨානයේ හිටියොත් දෙගොල්ලම නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ජීවිතේ මේ මිනිස් භාවය ගොඩක් වටින දෙයක්. මේ ලෝකේ අපිට බලන්න පුළුවන්, දකින්න පුළුවන් ගොඩක් සතුන් ඉන්නවා. ඒ සතුන් පින් රැස් කරගන්න බෑ. දහම අවබෝධය ගන්න බෑ. ඒ අපි මිනිස් භාවයේ අනුව මිනිස් භාවයේ ලෙස අපිට හරිම වසනවන්තයි. අපිට ආම දහම ආසන් දෙන්න පුළුවන්. යථාර්ථයේ අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒ තමයි නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගොඩක් පැහැදිලිව කිව්වා මේ ආනන්ද හිමින්ට. ආනන්ද හිමින් බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා ඇත්තටම කන්තාවන්ට තමයි නිවන් දකින්න පුළුවන් නේද? ඔබ ඒ තමයි බුදුරජාණන් වහන්සේ උත්තර දුන්න ආනිර්වයම ඒ දෙගොල්ලන්ට නිවන් දකින්න පුළුවන්. ඒක ගොඩක් පැහැදිලිව දෙයක්. හැබැයි මේ සමාජයේ සමහර කන්තාවන් හිතනවා මේ භාවය කන්තාවක් ලෙස ඉපදුන නිසා නිවන් දකින්න බෑ කියලා. Tamanට හැමදාම අවතක් සේරු කරනවා. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩාක් පින්වත් කන්තාවන් හිටියේ. ඒ වගේම මහා ප්‍රජාපති ගෞතමී, මහා රහත් තෙරණින් වහන්සේ. අපි හැමෝම දන්නවා මහා ප්‍රජාපති ගෞතමී කතාවක් කියලා. අපි හැමෝම දන්නවා. මේ ඒ තුමිය බුදුරජාණන් වහන්සේගේ ගොඩාක් පොඩි කාලේ සිද්ධාර්ථ කුමාරට මාව වගේ සැලකුවා. ගොඩාක් ආදරෙන් සැලකුවා. මාව කීරි දුන්නා. අපිට දකින්න පුළුවන් මේ කාන්තාවන්ට කොච්චර මෛත්‍රී
තියෙනවාද මේ හදවත කියලා. ඊට පස්සේ මේ මහා ප්‍රජාතමනි ගෞතමී සහ ජාකීය කාන්තාවන් 500ක් එක්ක මේ උපසම්පද ලබ ගන්නට ගොඩාක් පරිත්‍යාග කළා. අපි දන්නවා ඒ කාන්තාවන් කපිලවස්තු සිට වෛශාලි දක්වා පහළවන් නොමැතිය මේ බුදුරජාණන් වහන්සේට ලංගාව මේ කොම උපසම්පද විතරයි ඉල්ලනවා නිසා. ඔබ සෙමට හිත ගන්න පුළුවන් ඒ වෙලාවේ ඉන්දියාවේ මේ තනියම කාන්තාවන්ට කොච්චර භයානක තැනක් කියලා. එතුමියලට කිසිම භායක් නැතුව ඒ ලෝකුම පිනක් කළා. ඒ කියන්නේ මේ ලෝකේ ගොඩාක් ධෛර්ය සම්පන්න දක්ෂ බුද්ධිමත් කාන්තාවන් ඉන්නවා. කාන්තාවන් පිරිමෙන්ට දෙගොල්ලන්ට තමයි බුද්ධිමත් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ කාලේ තවත් කතාවක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රතචාර මෙහෙණින් වහන්සේ කතාවක්. ඒ ප්‍රතචාර ගිහි කාලේ ගොඩක් අසරණ වුණා. මොකද එතුමියට පුත නැති වුණා. සැමියා නැති වුණා. දෙව්මාපියන් නැති වුණා. ඒ වෙලාවේ ඔබ සෙමට හිත ගන්න පුළුවන් මෙයාට කොච්චර අසාර වුණා කියලා. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇසුව පස්සේ එතුමියා තමන්ගේ හිත කරාගෙන මහාන වෙලා විතර නෙවෙයි. මේ තුමිය වීණය ඒත දග්ග වුණා. ඒත දග්ග වෙන්න ඒක ලෙසි දෙයක් නෑ. ලොකු දැනුමත් ඕනේ. ලොකුම කේපවීම ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ ගොඩක් කාන්තාවන් ඒ වගේම ඒත දග්ග වුණා. රාහත් වුණා. ඒ තමයි ඒක ඇත්ත කරුණු. මේ නාතුර කාන්තාවන්ට තමයි ඒ කාලේ කාන්තාවන්ට වගේ රහත් වීම පුළුවන්. ඒකට ලෝකු කේපවීම සහ ශ්‍රද්ධාව ඕනේ. මේ අද කාලේ අපි මේ සමාජ වෙනස් වෙනව නිසා අපි ශ්‍රද්ධාව ගැන අගාමික ගැන අමතක වෙනවා. ඒක තමයි ලෝක අපරාධයක්. අපි මේ රටේ ඉන්න අපි හරිම වසනවන්තයි. මොකද හැමදාම බුද්ධාගම ප්‍රගුණ කරන්න පුළුවන් කියලා. ඔබ සෙමට හිත ගන්න පුළුවන් මම ඉතාලියේ සිට ලංකාවට ආවා. මේ ඔක්කොම බුද්ධ ධර්ම ඉගෙන ගන්නට බුද්ධ ධම්ම ප්‍රගුණ පුරුණු කරනවා. ඒක නිසා විතරයි. ඒ නිසා ඇත්තටම මම හිතන්නේ මේ රටකන් තම ගොඩක් බසනවන්තයි කියලා. මම දන්නවා මේ ලෝකේ විශේෂම කාන්තාවන් හරිම කලියා බාහුලයි කියලා. මේ දරුවෝ ඉන්නවා, ඒක වැඩක් ඉන්නවා. ඒක නිසා ඒක ටිකක් අමාරුයි. හැබැයි මට ඔබලගෙන් ඉල්ලමක් තියෙනවා. මම දන්නවා සමහර විට පන්සල යන්නේ එච්චර වෙලාවක් නැහැ. ඒක හැම වෙන්න පුළුවන්. හැබැයි අපි කාරණද හැමදේම
අපි සිහි කල්පනාව සිහියෙන් කරමු. පුළුවන් නම් මේ දිනකට විනාඩි 10ක් ආරි මේ භාවනා කරන්න. ඔබේ හිත ලෝභ, මෝහ, දෝෂ අඳුර ගන්න. හැමදාම බුදුරජාණන් වහන්සේගේ ගුණ, ධර්මයේ ගුණ, සංඝ රත්නයේ ගුණ මතක තියාගන්න. මොකද මම දෙකලා තියෙනවා ගොඩක් කාන්තාවන් මේ ගෙදර නිසා, ගෙවල් නිසා, ජොබ් නිසා, දාරුව නිසා මේ තමන්ගේ හැම කාලේ මේ අනිත් අය වෙනුවෙන් කැප කරනවා. ඒ නිසා සාමාන්‍ය විට මේ ශාසනික ජීවිත වෙනුවෙන් ධර්ම ආධ්‍යාත්මික ජීවිත වෙනුවෙන් කාලේ වෙන්න අමතක වෙනවා. ඒ අපි කියවනේ මේ ජීවිතේ මේ මිනිස් ජීවිත ඇත්තටම එක ලබා ගන්න ගොඩක් අමාරුයි. මේ ලෝකේ අපි මනුස්සය විතරයි දකින්න පුළුවන්, නිවන් දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ තමයි අපිට කිව්වා මහා පරිනිබ්බාන කලින් මේ ජීවිතේ, මේ භවයේ කර්මය, මේ ජීවිත හැමෝම අපි විතරේ භාගකීම කියලා. මේ ඒ කියන්නේ පිරිමි විතරයි නෙවෙයි, කාන්තාවන්ට තමයි මේ ආධ්‍යාත්මික ජීවිතය ගැන, අපේ ආධ්‍යාත්මික ජීවිතය ගැන අපි විතරයි භාගකීම ඉන්නේ. එනිසා මේ ලෝකේ ඉන්න හැම දෙනාකට හැම මොහොතම ධර්මය ගැන මතක තියාගන්න. හැමදේම හුස්ම ගන්නකොට, කනකොට, ඇවිදිනකොට හැමදේම සිහි කල්පනාවන් කරන්න. මේ හැමදේම කරන්න කලින් හිතන්න මම ආද කරන දේ හොඳයිද, කුසලවත්ද, පින්වත්ද? මොකද අපි කුසලවත් දේවල් කරොත් අපිට ගොඩාක් පින් රැස් කරගන්න පුළුවන්. ඊට පස්සේ සිහි කල්පනාවෙන් ජීවත් වුණත් අපිට අවබෝධය ලබා ගන්න පුළුවන්. ඒක මතක තියාගන්න. හැම මොහොතේ